ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අපේ රටේ තියෙන ප්‍රධාන පෙළේ ලොකු සමාගම් වල කොටස්කරුවෙක් වෙන්න පුළුවන් කියලා? ඇත්තටම අපිට මේ අවස්ථාව ලැබෙන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක හරහායි. ඒ කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන බැංකු, ලොකු හෝටල් වගේම ඕනෑම ක්ෂේත්‍රයක සමාගමක අයිතියෙන් කොටසක් මිලදී ගන්න CSA එක අපිට මඟ පාදනවා. ඉතින් අද අපි බලමු මේ කොටස් වෙළඳපොළ කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. සරලවම කිව්වොත් CSA එක කියන්නේ ලංකාවේ තියෙන නිල කොටස් වෙළඳපොළයි. මේක හරියට ව්‍යාපාරික සමාගම් සහ ආයෝජකයෝ එකට මුණ ගැහෙන පොළක් වගේ තැනක්. දැනට මේ වෙළඳපොළ ඇතුලේ බැංකු, රක්ෂණ, ආහාර පාන, සංචාරක වගේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් 280කට වඩා ලයිස්තුගත වෙලා තියෙනවා. දැන් හිතන්නකෝ සමාගමකට තමන්ගේ ව්‍යාපාරය තවත් ලොකු කරගන්න සල්ලි ඕනේ වෙනවා කියලා. අන්නේ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ සමාගමේ අයිතියෙන් කොටසක් මහජනතාවට විකුණන එකයි. ඔබ මේ කොටසක් මිලදී ගත්තොත් ඔබත් ඒ සමාගමේ පුංචි අයිතිකරුවෙක් බවට පත් වෙනවා. ඉතින් මේ CSA එක ඇතුලේ හැම වෙළඳ දවසකම ආයෝජකයෝ කොටස් ගන්නවා, විකුණනවා. ඒ ගන්දර මත තමයි මේ කොටස් වල මිල ගණන් හැම වෙලේම වෙනස් වෙන්නේ. යම් කොටසකට තියෙන ඉල්ලුම වැඩි වුණොත් මිල ඉහළ යනවා. ඒ වගේම විකිණීම වැඩි වුණොත් මිල පහළ යනවා. CSA එකේ ප්‍රධාන වගකීම තමයි මේ හැම දෙයක්ම හරිම විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූලව සිද්ධ වෙනවද කියලා බලන එක. එතකොට කොටස් වෙළඳපොළ කියන්නේ නිකම්ම කොටස් විකුණන තැනක් විතරක් නෙමෙයි. ඒක අපේ රටේ ව්‍යාපාරිකයන්ව, ආයෝජකයින්ව වගේම මුළු ආර්ථිකයම එකට යා කරන මූල්‍ය මධ්‍යස්ථානයක්. හොඳයි, අපි ඊළඟ වීඩියෝවෙන් බලමු කොහොමද ප්‍රායෝගිකව කොටස් මිලදී ගන්නේ කියලා. මේ වගේ තවත් ආයෝජන දැනුම ලබා ගන්න අපේ Invest Wise channel එක subscribe කරන්න.